ආයිබෝන් දුවන පුතාලට. අද අපි කතා කරනවා කොටස් වෙළඳ පොළෙන් සහ වැල් පොලිය එකට එකතු කරලා දීපු දෙවෙනි පේපර් එකේ අපු ගාන 2022 සාමාන්‍ය පෙළ විභාගය. ගාන සටහන් කරගෙන විසඳන්න. උත්තර සටහන් කරගත්ත මේ විදිහට 2022 වලෙත් A බැංකුවේ 10%ක වැල් පොලියට සමාන රුපියල් ලක්ෂ 2ක් තැන්පත් කරනවා. B කියන මූල්‍ය සමාගමකින් සමාන කමල් ලක්ෂ 2කින් කොටස් මිලදී ගන්නවා කොටසක් රුපියල් 40යි ලාභාංශ ගෙවනවා එක කොටසකට රුපියල් 2.50. එතකොට අපි ප්‍රශ්නේ අහනවා වර්ෂ දෙකේම ලාභාංශ ආදායම කොටස් එකකින් ලබන මුදල් එකතු කළ විට කමල් ළඟ ඇති මුදල කමල් ළඟ තියෙන සම්පූර්ණ මුදල සමන් ළඟ ඇති මුදලට වඩා රුපියල් 8000ක් වැඩි බව පෙන්වනවා. ඒතර මෙයා වර්ෂ දෙකක් සඳහා තමයි තැන්පත් කරන්නේ. වර්ෂ දෙකක් සඳහා ලාභාංශ ආදායම ලබා ගන්නවා. හරිද? ඉතින් ගාන කියවන්න ගාන කියවදී මම කලින් කිව්වා වගේ ඔයාලගේ පේපර් එකේ වැදගත් වචන ඉරි ඇඳ ගන්න. ඉරි ඇඳගෙන මේ වගේ තොරතුරු සටහන් කරගත්තාම ඔයාලට ගාන සම්පූර්ණයෙන් ක්ලියර්. ඊට පස්සේ ගාන හදාගෙන යන්න දී. හරි. අපි යන ගාන විසඳන්න. රයිට්. එතකොට සමන් වාර්ෂික වැල් පොලියට අරගෙන තියෙන නිසා 10%ක ඔයාලට මේක ක්‍රම දෙකකට විසඳන්න පුළුවන්. එකක් තමයි පළමු වර්ෂය සඳහා පළමු අවුරුද්ද සඳහා මේ ලක්ෂ 2 ගුණ කරන්න උදේ මෙන්න මේ 100ට 10. එතකොට බිංදු කැපෙන නිසා 100 බෙදෙන නිසා අපිට බිංදුවක් අපල දාන්න පුළුවන්. 2010 ගුණ කරාම ලේසියෙන් වෙන උත්තරේ රුපියල් 20000යි. වැල් පොලියේදී වෙන දේ තමයි පොලියටත් පොලිය හැදෙනවා කියන කාරණේ. ගිණුමට එකතු වෙන මෙන්න මේ පොලියයි මේ ගිණුමේ ශේෂයයි සම්පූර්ණ එකතු වුණාම ඒ කියන්නේ 220000ක් වෙනවා. මේ සම්පූර්ණ මුදලටම තමයි දෙවෙනි වර්ෂය සඳහා පොලිය ගණනය කරනු ලබන්නේ. ඒක තමයි වැල් පොලිය දෙන වෙනස. එතකොට මම මේ මුදලයි එකතු කරාම දෙවෙනි වර්ෂය සඳහා මෙන්න මේ ලක්ෂ 2කට පුතේ මේ 20000 එකතු කරලා ඔයා පෙන්නන්න. 220000ක් වෙනවා. 20000ක් වෙනවා. ඒ 20000 220000 නැවත 110 ගුණ වෙනවා. එතකොට අපිට ඉන්නේ අර වගේ බින්දකට බින්දයක් කැපුණා. වෙනවා 10න්. එතකොට එන්නේ රුපියල් 22000ක්. රුපියල් 22000ක්. එතකොට මෙයාගේ සම්පූර්ණ මුදල වෙන්නේ මෙන්න මේ කියන ලක්ෂ 2යි මුදලේ තැන්පත් කරපු ලක්ෂ 2යි පළවෙනි වර්ෂය සඳහා ලැබුණු මේ මුදලයි දෙවෙනි වර්ෂය සඳහා ලැබුණු මේ මුදලයි සියල්ල එකතු. එතකොට පූර්ණ යාට ලැබෙන ආදායම සමානයි ලක්ෂ 2කට එකතු වෙනවා 20000කුයි තවත් 22000කුයි. එහෙනම් සම්පූර්ණ මුදල 242000ක මුදලක්. ඒක ක්‍රමයක්. මේක තවත් ක්‍රමයකින් හදන්නත් පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි වැල් පොලියේදී 10%ක මුදලක් කියලා කියන්නේ රුපියල් 100ක් සඳහා රුපියල් 10ක පොලියක් ගෙවනවා. ඒතර බැංකුවේ තැන්පත් කරාම රුපියල් 100කට රුපියල් 10ක් ගෙවනවා. එතකොට සම්පූර්ණ මුදල වෙන්නේ මේ 100යි 10යි එකතු වුණාම 110ක් නේද? 110 පාවිච්චි කරලා අපිට මේ ගාන හදන්න පුළුවන්. ඒ කොහොමද? ඒතර දැන් මෙතන තියෙනවා ලක්ෂ 2ක මුදලක් තැන්පත් කරලා. එතකොට 100ක් තැන්පත් කරාම 110ක් ලැබෙනවා. වර්ෂයක් අවසානයේ 100ක් තැන්පත් කරාම 110ක් ලැබෙනවා. now ඔයා එකපාර ගුණ කරනවා මෙතන 100ට 110. 100කට 110ක් ලැබෙන නිසා. 100කට 110ක් ලැබෙන නිසා. එහෙනම් බොහොම ලේසියෙන් පළවෙනි වර්ෂය සඳහා සම්පූර්ණ මෙන්න මේ මුදල හොයාගන්න දාපු මුදල හොයාගන්න පුළුවන්. හරිද? බලන්න ඔයගොල්ලන්ට පේනවා මේ බිඳු දෙක සුළු වෙලා යනවා 11 දෙකෙන් වැඩි කරාම 22 වෙනවා. හැබැයි මේ එක අවුරුද්දකට මෙතන අවුරුදු දෙකක කතන්දරයක් තියෙන නිසා අපි නැවතත් ගුණ කරනවා මේ මුදලින්ම කියන්නේ 100ට 110න්ම. එතකොට දෙවෙනි වර්ෂය සඳහා සම්පූර්ණ මුදල අපිට ලබා ගන්න පුළුවන්. බොහොම පහසුයි. කොහොම සුළු වෙන්නේ බලමු. මේ බිඳු දෙකට මේ බිඳු දෙක සුළු වෙනවා 100න් බෙදලා මේ බිඳු දෙකට මේ බිඳු දෙක සුළු වෙනවා 100න් බෙදලා. ඉතින් යට ඉලක්කමකින් සුළු වුණා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ 11 වරක් 11 අරගෙන ඒක පුතේ දෙකෙන් වැඩි කරගත්තා නම් හරි. 11 වරක් 11 121යි. 121 දෙකෙන් වැඩි කරාම 242යි. 242
2යි මෙන්න බලන්න මෙතන ඉතුරු වෙලා තියෙනවා පුතේ එක බිඳුවක් ඒක දැම්මා මෙතන තව බිඳුවක් තියෙනවා ඒක දැම්මා මෙතන තව බිඳුවක් තියෙනවා ඒක දැම්මා අන්න බලන්න මේ උත්තරේ අපිට වන් ෂොට් ගන්න පුළුවන් රුපියල් 2,42,000යි කියලා මෙන්න මේ ක්‍රමයෙන් වන් ෂොට් ගන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන අවාසිය තමයි ඔයාලට වැරදුනොත් සම්පූර්ණ කොටසට ලකුණු අහිමි වෙනවා. දැන් මේකදී අපිට පියවර වශයෙන් ලකුණු ගන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන වාසිය. හරි. හොඳයි. අපි යම් B මූල්‍ය සමාගමේ කමල් මිලදී ගත්ත කොටස් සඳහා ලැබුණු ආදායම කොහොමද කියලා බලන්න. එතකොට එයා අරන් තියෙනවා එක කොටසක් රුපියල් 40 ගානේ රුපියල් ලක්ෂ 2ක කොටස්. එතකොට කොටස් ගාන හොයා ගන්න ඕන පුතේ. කොටස් ගාන හොයා ගන්න ඕන. එහෙනම් කොටස් ගණන සමානයි මෙන්න මේ ලක්ෂ 2 ඔයා බෙදන්න එක කොටසක මුදලේ. එතකොට අන්න ඒ කොටස් ගණනය රුපියල් 40 බලන්න ලස්සනට සුළු වෙන නේද ඔයාලට දෙන්නේ. මේ බිඳුවට මේ බිඳුව සුළු වෙනවා 10න් බෙදෙන නිසා. 4ට 4 එකයි පුතේ මේ 20ට 4 ඒවා 5යි. එතකොට ඒ 5යි මේ බිඳු 3යි ඉතුරු වෙනවා. එහෙනම් උත්තරේ ලස්සනට පේන තියෙනවා. කොටස් 5000ක් අරන් තියෙනවා. කොටස් 5000. හරිද? ලාභාංශ ගෙවන්නේ එක කොටසකට. එක කොටසකට 2.50. හරිද? එහෙනම් ලාභාංශ ආදායම සමානයි මෙන්න මේ 5000ට මේ කොටස් 5000ට එකකට රුපියල් 2.50 ගානේ ගෙවනවා ලාභාංශ විදියට. හැබැයි මේ එක අවුරුද්දක් සඳහා මෙයා අවුරුදු 2කට ගන්නවා කියලා තියෙනවානේ ලාභාංශ ආදායම ලබාගත් පසු කොටස් විකුණනවා කියලා තියෙනවා. ඒතර අවුරුදු 2ක ගන්න අපි මෙතන එකපාර දෙකකින් වැඩි කරලා හොයනවා. හරිද? ඒත් දැන් මේක සුළු කරන්න ලේසි. කොහොමද සුළු වෙන්නේ? මේ බලන්න 2.50 දෙකකින් ගුණ කරන්න ලේසි. ප්‍රතිවාල දන්නවා 2.50 දෙකක් කීයද? හිතලා බලන්න. 2.50 2.2 4යි 750 රුපියල. එතකොට රුපියල් 5යි. මේ රුපියල් 5 ඒතනින් රුපියල් 5 මෙතනින් ගුණ කරාම 5 රත්වා 25. 25යි මේ යකට බිඳු 3 දැම්ම නම් අන්නට අග්ගාල උත්තරේ එනවා. බලන්න කොච්චර ලේසිද කියලා. එතකොට ඔන්න ලාභාංශ ආදායම හරි. හොඳයි. ලාභාංශ ආදායමට අමතරව මෙයා B සමාගමේ මේ කොටස් ටික විකුණලා ප්‍රාග්ධන ලාභයක් ලබනවා. මොකද මේ ප්‍රාග්ධන ලාභය කියලා කියන්නේ මෙන්න මේ රුපියල් 40ට ගත්ත කොටස් මෙයා විකුණනවා පුතේ රුපියල් 45 ගාන. එතකොට රුපියල් 40ට ගනිප එකක් 45 ගාන විකුණනවා නම් එතන යාට ලාභයක් තියෙනවා. එක කොටසකින්ම රුපියල් 5ක් ලාභයි. අන්න ඒකට කියනවා අපි ප්‍රාග්ධන ලාභය කියලා. ඉතින් අපි සම්පූර්ණ ප්‍රාග්ධන ලාභය හොයමු. මෙන්න මේ කොටස් 5000ටම ප්‍රාග්ධන ලාභය ලැබෙනවනේ පුතේ. එතකොට විකිණීමෙන් කොටස් විකිණීමෙන් ලද මුදල. එතකොට මේ 5000 විකුණන්නේ පුතේ 45 ගානේ. එකක් 45 ගාන. ඒතර 45ව 5ක් බලන්න. 45ව 5ක් බලන්න. 40ව 5ක් 200යි. 5ව 5ක් 25යි. 225යි. ඒක බිඳු 3. එතකොට අන්නේ 2,25,000යි මේ 25,000 කොහොමත් ලැබෙන්නේ මුළු ආදායම සමානයි 2,25,000ට එකතු වෙනවා 25,000ක් 2,50,000යි 2,50,000යි. එතකොට මේ බලන්න දැන් අපේ ගානේ කියන්නේ කමල් ලද ආදායම සමන් ලද ආදායම වලදී රුපියල් 8,000ක් වැඩි බව පෙන්වන්න කියලා. මම දැන් ඔයාලට පේන උත්තරේ දැන් හරි කියලා අපිට මෙතන ආවේ 2,42,000යි 2,42,000ට වැඩිය 2,50,000 රුපියල් 8,000ක් වැඩි. ඒක වාඩු කරලා පෙන්වන්න හරි. කමල් වැඩියෙන් ලද මුදල මොහොත් වගන්තියක් ලියලා මෙන්න මේ 2,50,000න් 2,42,000 අඩු කරලා පෙන්වන්න පුතේ රුපියල් 8,000ක මුදලක්. ඒක තමයි අවසාන පිළිතුර වෙන්නේ. එතකොට අපි යමු මාකින් ස්කීම් එකට. මෙන්න මාකින් ස්කීම් එක. හොඳයි. එයාලත් මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා අපි මුලින් හදපු ක්‍රමයට. එතකොට දෙපාරකට පොලිය හොයලා එකතු කරලා 2,42,000 අරගෙන තියෙනවා. ඒ කොටස සම්පූර්ණ ලකුණු 4ක් හිමි වෙලා තියෙනවා. අපි කොටස් වෙනද පොලියෙන් හදපු මේ කොටසට මේක බෙදනකොට එක ලකුණයි 2.50 ගුණ කරලා ආයි දෙකෙන් ගුණ කරලා 25,000 ගන්න ලකුණු 2යි ඒක කරා. ඊපස්සේ මේ 5,045න් වැඩි කරා අපි 2,25,000ක් ආව එක ලකුණයි. ඊපස්සේ මේ මුදල් දෙක එකතු කරනකොට එක ලකුණක් දීලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ බලන්න මේ ඉරක් ඇදලා තියෙනවා. ඒක ලියන්න ඕනේ පුතේ. කොහෙවත් කටුකොලේක හදලා වැඩක් නැහැ. ඔයාලා හදන දේවල් මේ පේපර් එකේ එතනම හදන්න ඕනේ. එතකොට ඒකට එක ලකුණයි සම්පූර්ණ මුදලයි දෙනවා. මේක අඩු කරලා පෙන්නනකොට මේක ලියනකොට එක ලකුණයි. එහෙමයි මේ ගාන ඉල්ල දෙන්නේ. එහෙනම් මාකින් ස්කීම් එකත් එක්ක ඔයාගේ ලකුණ කීයද කියලා බලන්න. ස්තුතියි.